ආයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම. අද පුතේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ 7 වසරේ. 7 වසරේ ඉන්න චූටි දුවල පුතාලා වෙනුවෙන් තමයි මම මේ ගණිතය පාඩම කරන්න හදන්නේ. 7 වසරේ පුතේ ඔයාලට දෙවැනි පාඩම කුලක පාඩම තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. කුලකයක් කියන්නේ මොකක්ද? කුලකයක් කියන්නේ හිතා ගන්න බෑ අපිට මොනවද කුලකයක් කියන්නේ. එළවලු කිව්වහම ගොඩක් ಜಾති තියෙනවානේ. හැබැයි එළවලු වලට ගන්න පුළුවන් එක ප්‍රමාණයක් තියෙනවා. මොනවද? බෝංචි, කැරට්, ලීස්, අල, ගෝවා, වට්ටක්ක, බණ්ඩක්ක, පතෝල ආයි වගේ අපි දන්නවා. අපි දන්නව නේද මොනවද කියන්නේ? පළතුරු කියන එක. පළතුරු කිව්වහම අඹ, අන්නාසි, පේර, දෙලුම් ඒ වගේ අපි පළතුරු ගැන අපි දන්නවා. අන්න ඒ වගේ අපි දන්න කණ්ඩායමක්. එක කණ්ඩායමක් සමූහයක්. අපි හරියටම දන්න එළවලු නම් අපි එළවලු කියලා හරියටම දන්නවා. පළතුරු නම් අපි පළතුරු කියලා හරියටම දන්නවා. අන්න එහෙම අපි හරියටම දන්න දේවල් වල එකතුවකට කියනවා අපි මොකක් කියලාද? කුලකයක් කියලා. ලේසිද අමාරුද? එහෙනම් මොන වගේවද කුලක වෙන්නේ? අපේ පාඩම් අපේ පාසලේ තියෙන විෂයන් ටික අපි හරියටම දන්නව නේද තියෙන විෂයන් මොනවද කියලා? ඔව්. එතකොට පුතේ කුලක වලට අයිති නැති ඒවාත් තියෙනවා. මොනවද අයිති නැත්තේ? sorry. මොනවද අයිති නැත්තේ? අපි කිව්වොත් පන්තියේ ඉන්න දක්ෂ ළමයි කියන එක. ඉතින් හැමෝම දක්ෂයි. දැන් පුතාලා එක්කෝ සින්දු කියන්න දක්ෂ කෙනා නටන්න දක්ෂ නැහැ. ගණන් හදන්න දක්ෂ කෙනා සිංහල වලට දක්ෂ නැහැ. අන්න එහෙමනම් අපිට දක්ෂ කෙනාව අඳුර ගන්න පුළුවන්ද? බෑ. දක්ෂකම කියන එක අඳුර ගන්න බෑ. හැබැයි අපිට කිව්වොත් ගණිතයට ලකුණු 60ට වැඩි ළමයි තමයි දක්ෂයෝ කියලා කිව්වොත් එහෙනම් ගිය සැරේ තිබ්බ වාර විභාගේ ගණිතයට ලකුණු වැඩියෙන් ගත්ත කට්ටිය කියන්න පුළුවන් නේද? පුළුවන්. ශිෂ්‍යත්වයේ කඩින් ලකුණට එහා ගත්ත ළමයි කිව්වොත් පුළුවන්. හැබැයි කුලක වලට අයිති නැති තව දේවල් තියෙනවා. මොනවද? පියාඹන ඉබ්බෝ ඉන්නවද? නෑනේ. එහෙනම් අන්න ඒ වගේ වෙන්න බැරි දේවලුත් කුලක වලට අයිති වෙන්නේ නෑ. එහෙනම් කුලකයක් කියන්නේ මොකද්ද කියන එක අපි ලියාගමු. මොකද්ද? කුලකයක් යනු නිශ්චිතවම ඒ කියන්නේ හරියටම අපිට කියන්න පුළුවන්. නිශ්චිතවම හඳුනාගත හැකි දේවල් වලින් යුත් එකතුවකට. උදාහරණ විදිහට අපි කියන්න පුළුවන් මොනවද? උදාහරණ එළවලු, පළතුරු, 7 වසරේ සිසුන්ගේ විෂයන් හරියටම කියන්න පුළුවන් නේද පුතේ? එතකොට ඉංග්‍රීසි හෝඩියේ ස්වරාකුරු දන්නව නේද? මොනවද ස්වරාකුරු? A E I O U. එහෙනම් අපිට තව ලියන්න පුළුවන් ඉංග්‍රීසි හෝඩියේ ස්වරාකුරු තව ගණන් වල නම් ඉරට්ට සංඛ්‍යා. ඉතින් ඉරට්ට සංඛ්‍යාවක් වුවහම 2 4 6 8 10 12 කියලා ලියන්න කියලා ඉවරයක් නැතුවම ලියන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන්ද? බෑ. ඉරට්ට සංඛ්‍යා අපිට ගන්න පුළුවන් පරතරයක් ඇතුව. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කිව්වොත් 2 4 6 8 10. අතර කිව්වොත් 10 ගන්නෑ. 2 4 6 8. එහෙනම් පුතේ
අපිට කුලකයක් කියන්නේ මොකද්ද කියන එක දැන් පැහැදිලි නේද? කුලකයක් කියන්නේ හරියටම හඳුනා ගන්න පුළුවන් නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවකට කුලකයක් කියලා කියනවා. ඒ වගේම උදාහරණ විදිහට මම ඔයගොල්ලන්ට දුන්නා එළවලු, පළතුරු, 7 වසර ශිෂුන්ගේ විෂයන් ඉංග්‍රීසි හොඩිය සොරම්. එහෙනම් පුතේ දැන් අපි කුලකයක් ලියන්නේ කොහොමද කියලා බලමු. මේ කුලකයක් ලියන්නේ කොහොමද? මම ඔයාලට පහසු වෙන්නේ මෙහෙම ගමුකෝ අපි ගණන් වලම දෙන්න. කුලකය. එතකොට බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. මොනවද ඉරට්ට සංඛ්‍යා තියෙන්නේ? 2 4 6 8 මේ ටික නේ තියෙන්නේ. මෙන්න මේවට කියනවා එහෙනම් පුතේ අපි කුලකයක් කියලා. එතකොට කුලකය පෙන්වන්න පුළුවන් ආකාර තියෙනවා. කුලකයක් ලියන හැටි. කුලකයක් ලියන ආකාර තුනක් තියෙනවා. කුලකයක් ලියන ආකාර 3ක් තියෙනවා. පළවෙනි එක විදිහට අපිට ලියන්න පුළුවන් පුතේ. අපි මේ කුලකය නම් කරනවා. A B C D කියලා අපිට නම් කරන්න පුළුවන් ඉංග්‍රීසි හොඩිය අකුරු වලින්. එහෙනම් අපි A කියලා දාලා සමාන ලකුණ කැපිටල් A. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා වචනයෙන් විස්තර කරලා ලියන්න පුළුවන්. මේ මොකද්ද? මේ වචනයෙන් විස්තර කිරීමක්. වචනයෙන් විස්තර කිරීම තමයි මේ පළවෙනියටම තියෙන්නේ. පළවෙනි එකේදී තියෙන්නේ මොකද්ද? වචනයෙන් විස්තර කිරීම. දෙවෙනි එකේදී ඒ වචනයෙන් විස්තර කරපු ඒ වගේ අවයව මේ එක සංඛ්‍යාවකට කියනවා පුතේ මොකක්ද? අවයවයක් කියලා. මේ තියෙන්නේ අවයවයක්. මේක අවයව. මේක ලියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම සඟල වරහන් ඇතුලේ A කියලා ඒක දාන්නේ දෙවනි ක්‍රමය. කොහොමද යන්නේ? අවයව ලයිස්තුගත කිරීම. ලයිස්තුගත කර දැක්වීම. හොඳට මතක තියාගන්න මගේ පුතාලා මේ අවයව ලයිස්තුගත කරලා ලියනකොට හැම අවයවයක්ම වෙන් කරන්න පොඩි කමා ලකුණක් තියෙන්නම ඕනි. ඒ විදිහට තමයි අවයව ලයිස්තුගත කිරීම ලියන්නේ. ඊට පස්සේ පුතේ තුන්වෙනි ආකාරය තමයි වෙන් රූප සටහනකින් දැක්වීම. මේ ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් කියන පුද්ගලයා තමයි 1834යි 1923 වෙනකන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එයා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ මේ වෙන් රූපකමය. මොකද්ද? ජෝන් වෙන්. එයා තමයි මෙන්න මේ රවුමක් ඇතුලේ අවයව ටික ලියනවා. 2 4 6 8. හැබැයි පුතේ මෙතන අවයව ලියනකොට එකම සංඛ්‍යාව දෙපාරක් තිබ්බොත් ලියන්නේ නැහැ. මම ඒක තව උදාහරණයකින් කියලා දෙන්න. එකම සංඛ්‍යාවක් දෙපාරක් තිබ්බොත් ලියන්නේ නැහැ. ඒක වෙනුවට ලියන්නේ එක සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න මේ විදිහට වෙන් රූපයකින් දක්වනවා A කියලා. මේ තියෙන තුන්වෙනි ක්‍රමය වෙන් රූපයකින් දැක්වීම. එහෙනම් ඔන්න මම ඕගොල්ලන්ට කුලක නම් කරන ආකාර තුන කියලා දුන්නා. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් එකක් කොහොමද කරන්න කියන හැටි. එක ගානක් මම ඕගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හරිද? එහෙනම් මේක මකමුද? හරි. දැන් පුතාලට ආකාර කීයක් තියෙනවද පුතේ මේ කුලකයක් විස්තර කරන ආකාර තියෙන්නේ 3යි. එකක් විස්තර කිරීමකින් ලියනවා සංගල වරහන් ඇතුලේ විස්තර කරලා ලියනවා. දෙවෙනි එක සංගල වරහන් ඇතුලේ
අවයව ලයිස්තුගත කරලා ලියනවා. තුන්වෙනි එක වෙන් රූප සටහනකින් දැක්වීම. හරි ලේසි නේද? හරි කෙටි ඒක. මම ඔන්න ඔයාලට කෙටියෙන්ම කියලා දුන්නා. එතකොට පුතේ ඔයාලට දුන්නොත් එහෙම ඔයාලගේ පොතේ තියෙන එකක් මම දෙන්න. එකේ සිට 10 තෙක් වූ ඉරට්ට සංඛ්‍යා. අපි එකේ සිට කරානේ. එහෙනම් මම ඔයාලට කියන්නම් A කියන්නේ A යනු ඉංග්‍රීසියේ හෝඩියේ ස්වර අකුරු. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු නම්. අපි මොකද කරන්නේ? ඔන්න පළවෙනියටම A කියලා දැම්මා, සමාන ලකුණ දැම්මා. සංගල වරහන් ඇතුලේදී එනවා මොකක්ද අපි ලියන්නේ? වචනේ විස්තර කිරීමක් ලෙස. කොහොමද පුතේ වචනේ විස්තර යන්නේ? A යනු ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියන එක අපි ලියනවා. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. ඊට පස්සේ දෙවෙනි ක්‍රමේ A සමානයි. සංගල වරහන් ඇතුලේ අවයව ලියනවා නේද? අවයව කමාවක් දාලා වෙන් කරලා ලියන්නේ. A E I O U. ඔන්න දෙවෙනි ක්‍රමය. මෙන්න පුතේ තුන්වෙනි ක්‍රමය වෙන් රූපයක. මේක හරියට විවෘත වෙන්න බෑ හොඳේ සම්වෘත වෙලාම තියෙනවා. වැහිලා තියෙනවා. A අකුර කැමති තැනක ලියුවට කමන්නේ. මේක නම් කරනවා අපි ඊතලෙකින් A කියලා. ඔන්න ඔය ආකාර තුන තමයි පුතේ ඔයාලට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් පාඩම තේරුණා නේද? ඔයාලා හැම දෙනාටම මාත් එක්ක එකතු වෙලා හිටියට සුබම සුබ දවසක්. ස්තුතියි.